ත්‍රස්තවාදීන්ගේ අවසන් බලාපොරොත්තුව අවසන් බලකොටුව වූ පුතුකුඩරිප්පු සමස්ත ප්‍රදේශයේ බලය සිය අනසකටගත් යුද හමුදාව මෙවන විට වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ එලිමහන් සිරකඳවුරේ බලහත්කාරයෙන් රඳවාගෙන සිටින අහිංසක ජනතාව ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීමට සූදානම්ව සිටින්නේ. අවසන් සීමාවට පැමිණ සිටින යුද හමුදා බටපිරිස් වන්නි මානුෂීය ක්‍රියාන්විතයේ අවසන් අධියර ක්‍රියාත්මක කරන්නට උසස් චිත්ත ධෛර්යයකින් යුතුව සටන් පෙරමුණ තුල රැකවල්ලා සිටින ආකාරයයි මේ. කුරිරු ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමේ වන්නි ක්‍රියාන්විතය තුල පෙරලියක් ඇති කළ දිනය ලෙස ඊයේ දිනය සඳහන් කළ හැකි. ඒ LTT ත්‍රස්තවාදීන්ගේ පුතුකුඩරිප්පු බලය සම්පූර්ණයෙන්ම අහිමි කරන්නට විරෝධාර රණවිරුවන් සමත්ව සිටීම. එසේම LTT ත්‍රස්තවාදීන් ඒ තුලින් යුද මුක්ත කලාපයට පමණක් සීමා කරන්නට ඊයේ දිනේදී යුද හමුදාව සමත් වුණා. LTT සංවිධානය ආබාධිත තත්වයට පත් කරන්නටද යුද හමුදාව ඊයේ දිනේදී සමත් වුණේ LTT ත්‍රස්තවාදීන්ගේ ප්‍රධානතම ත්‍රස්ත නායකයන් රැසක් යුද හමුදා ප්‍රහාර වලින් මරණයට පත්වීමෙන් පසුව. පුතුකුඩරිප්පු අත්පත් කරගත් ප්‍රදේශයේ අද දිනේද යුද හමුදාව සෝදිසි මෙහෙයුම්වල නිරත වුණා. ප්‍රධාන පෙළේ ත්‍රස්ත නායකයෙකු වූ තීපන් පාවිච්චි කළ කැප් රථය හා ආරක්ෂක බටයන් ගමන්ගත් යතුරු පැදිද පස්වන විජයබා පාබල රෙජිමේන්තුවේ රණවිරුවන් අත්පත් කරගෙන තිබෙනවා. පුතුකුඩරිප්පු අවසන් බලකොටුවේ බලය අහිමි කරන්නට 53 වන සේනාංකය යටතේ 8 වන කාර්ය සේනාංකය ඉතා සැලසුම් සහගත යුද ක්‍රමෝපායන් ක්‍රියාත්මක කළේ. ඊට දායක වූ පස්වන විජයබා පාබල රෙජිමේන්තුවේ අනදෙන නිලධාරීවරයා ඒ ගමන විස්තර කරනුයේ මේ අයුරින්. පච්චපුල්මුඩේ ප්‍රදේශ අත්පත් කරගෙන එමගින් අනිකුත් සේනාංක සමග ඉදිරියට සම්බන්ධ වී සතුරාගේ සැපයුම් මාර්ග අඩාල කිරීම. එම අභියෝගය මාහට පැවරී තිබුණා. මගේ බටපිරිස් සියලුම අයවලුන් විසින් ඉතා උසස් චිත්ත ධෛර්යයෙන් යුතුව එම සතුරාගේ ප්‍රතිරෝධතාවයන් ප්‍රහාරයන් සියල්ල විනාශ කර දමමින් ඉදිරියට ගොස් එම ප්‍රදේශය අත්පත් කරගත්තා. 53 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් 8 වන කාර්ය සේනාංකාධිපති කර්නල් රවිප්‍රියගේ අධීක්ෂණයෙන් පුතුකුඩරිප්පු නැගෙනහිර ප්‍රදේශය හා නන්තිකඩල් කලපුවේ බටහිර සීමාවේ කොටි බල බිඳිමින් ඒ 35 ප්‍රධාන මාර්ගය ඇතුළු සැපයුම් මාර්ග අඩාල කිරීම තුළින් අද LTT සම්පූර්ණයෙන්ම යුදමය පරාජිත තත්වයක පසුවන්නේ. පුතුකුඩරිප්පු නැගෙනහිර සටන 681 වෙන බල සේනාධිපති ලුතිනන්ට් කර්නල් ලලන්ත ගමගේ සහ ගුවන් සංක්‍රමණික බලසේනාවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වුණා. විශේෂයෙන් 5 වන ගැමුණු හේවා බලෑනිය, 4 වන විජයබා පාබල රෙජිමේන්තුව, 6 වන ගජබා රෙජිමේන්තුව, 5 වන ගජබා රෙජිමේන්තුව, 7 වන ගැමුණු හේවා බලෑනිය, 53 වන සේනාංකයේ අධීක්ෂණයෙන් 8 වන කාර්ය සේනාංකයේ යටතේ පුතුකුඩරිප්පු සටන තුල දැවැන්ත කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා. ඒ කාලතුවක්කු හමුදාවේ හා 4 වන සන්නාහ සන්නද්ධ බලකායේද පූර්ණ සහායෙන්. ඊයේ දිනේ LTT ප්‍රධාන පෙළේ සන්නද්ධ නායකයෙකු වූ තීපන් ඇතුළු ත්‍රස්ත නායකයන් සිව් දෙනෙකු මරණයට පත් වූ ස්ථානයයි මේ. මෙම පිරිසට පහර දුන් 6 වන ගජබා රෙජිමේන්තුවේ රණවිරුවන් පිරිස තම අත්දැකීම අපට කියා සිටියා. තුවාල ලබා තිබියදී පවා සටන් පෙරමුණ අතහැර නොයන දිරිය මිනිසුන් මේ සටන් පෙරමුණ තුල කටයුතු කරමින් සිටින්නේ. තුවාල ලබා තිබියදීත් මේ සටනේ අකණ්ඩව නිරත වීමට හේතුව මොකක්ද? හේතුව මේක ඉතින් අපි දාලා ඉන්න පොයින්ට් වලට අතහැරියොත් අනිවාර්යයෙන්ම ත්‍රස්තවාදීන් ඇතුල් වෙනවා. එතන තව සොල්දාදු ගොඩක් මැරෙන ඉඳලා අපි කොහොමදත් මේ පොයින්ට් අතහැරලා යන්න පාන්දර වෙනකම්ම අපිට LTT ත්‍රස්තවාදීන් පය කරා. ඒ වුණත් අපි එළි වෙනකොට කොහොම හරි ආපු සංඛ්‍යාව මරලා දැම්මා. දැන් මෙහෙමයි මට කියා තිබ්බා මගේ අනදේශතුමා අද මොනවා හරි මේ ලොකු ත්‍රෙට් එකක් එයි කියලා. ඊට පස්සේ මම මොකද කරේ මගේ කණ්ඩායමේ හිටපු සාජන්ටයි කෝපල්ටයි මම විස්තර කරලා සම්පූර්ණම අරසාවක් වෙන විදිහට මම මෙන්න මේ පැත්තේ මේ විදිහේ ලයින් එකක් දාගත්තා. ලයින් එක දානකොට 9 විතර පමණ තමයි මේක සිදුවීම පටන් ගත්තේ. ඊට පස්සේ රෑ 9:00 විතර වගේ ලොකු වෙඩිත් එක්කම 35 40ක වගේ ලොකු කණ්ඩායමක් ආවා. එනකොට මම හිතුවා මේක මේ සම්පූර්ණ කවුරු හරි ලොකු නායකයෙක් එක්ක තමයි මේ කණ්ඩායම වෙන්නේ කියලා. ඊට පස්සේ මට දැනගන්න ලැබුණා ටීපන් නැතුළු තව කොටු නායකයෝ 3 දෙනෙක් මැරලා ඉනවා කියලා. මගේ හිටියා මගේ සහෝදර සොල්දාදුවෝ. ඒ සොල්දාදුවන්ට මම කිව්වා මෙහෙමයි මේ පැත්තෙන් කණ්ඩායමක් එනවා අනිවාර්යයෙන්ම ගහන්න කියලා. ඊට පස්සේ ඒ කණ්ඩායම මොකද කරේ මේ පැත්තට පය කරා. පය කරනකොට සීමන් කියන ත්‍රස්තවාදී නායකයා මෙතන මේ හරිය තමයි වැටිලා හිටියේ.
ඒ වගේම අපිට ආඩම්බරයි මේ වගේ පළමුව වතාවට මේ ත්‍ස්තවාදී කියන ලොකුම නායකයෝ බිම දාන එක. 53 වන සේනාංකය 58 වන සේනාංකය 55 වන සේනාංකය 59 වන සේනාංකය හා 8 වන කාර්ය සේනාංකය ත්‍රස්තවාදීන් මේ වන විට රැඳී සිටින යුදමුක්ත කලාපයද සම්පූර්ණයෙන්ම වට කරගෙන ඒ මුලතිව් මුහුදු තීරයේ නාවික හමුදාවද රැකවල්ලා සිටියේදී මෙවන් තත්වයකට පරාජය කළ නොහැකි මහා සටන්කාමීන්යයි ඇතමුන් හඳුන්වා දුන් LTTට මුහුණ දෙන්නට සිදු වෙලා සාමාන්‍ය ජනතාවට වෙන් කෙරුණු යුද මුක්ත කලාපයට පමණක් මේ වන විටත් LTT සීමා වී තිබෙන්නේ. මේ දර්ශනය වන්නේ යුද මුක්ත කලාපය. සියලු පරාජයන් හමුවේ LTTයේ ප්‍රධාන පෙළේ ත්‍රස්ත නායකයන් Tamanගේ ජීවිත රැකගන්නට උත්සාහ කරන්නේ මේ යුද මුක්ත කලාපයේ රැඳී සිටින අහිංසක ජනතාව පලියක් කරගනිමින්. මේ අහිංසක ජනතාව ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමේ මෙහෙයුම් වලට අවසන් සීමාවට පැමිණ තිබෙන සියලු සේනාංක මෙවන විටත් සූදානමින් සිටින්නේ. ඒ අනුව ශ්‍රී ලාංකීය ජනතාවම අසරණ කළ ත්‍රස්තවාදය නිමාවීමේ බලාපොරොත්තුව තවත් කෙටි දිනකින් නොබෝ දිනකින් ඉටුවනු ඇති. චමිල් ආනන්ද, උපාලි සමරකෝන් සමගින් මම සුජිත් විතානපතිරණ පුතුකුඩිරිප්පු ප්‍රදේශයේ සිට